Hello my friends, welcome back to my YouTube channel. හැමදාමත් වගේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා PNK's Lifestyle YouTube channel එකට. ඉතින් මම අදත් අරගෙන ඇවිත් තියෙන මේ වීඩියෝ එක ඔයාලගේ ස්ටඩීස් වලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද to do list එකක් හදාන්නේ, to do list එකේ හදන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඉතින් to do list එක කියන්නේ මොකක්ද කියලා නම් කියන්න ඕනි වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මොකද ගොඩක් අය to do list එක කියන එක දන්නවා සහ to do list එක කියන එක use කරනවා ස්ටඩීස් වලට විතරක් නෙමෙයි, යාළගේ working වැඩවලටත් to do list එකක් කියන දේ පාවිච්චි කරනවා. මම සරලව දන්නේ නැති අයට කියන්නම් මොකක්ද to do list එකක් කියන්නේ කියලා. ඉතින් මේ to do list එකක් කියලා කියන්නේ අපේ ඔළුවේ තියෙන වැඩ ගොඩක් එක sheet එකක පිළිවෙලට කරන්න ඕන පිළිවෙලට ලියා ගන්න එක. ඒ විතරක් නෙමෙයි, අපේ තියෙන main topics නැත්නම් main goals චූටි category වලට කඩලා වෙනම note down කරගන්න එක. ඉතින් මේ තියෙන මගේ to do list එක ඔයාලට මේ to do list එක notebook එකක හරි නැත්නම් sticky note එකක හරි නිකන් කොලයක හරි ලියන්න පුළුවන්. මම නම් to do list හදන්නම් වෙනම පොතක් use කරනවා. හරි, ඉතින් ඔයාලට මම මෙන්න මේ විදිහට වෙනම කොලයක් අරගෙන මේකේ කියලා දෙන්නම් කොහොමද to do list එකක් හදන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ මම මේ පෙන්නන දේවල් හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා. එහෙනම් අපි යමු අපේ to do list එක plan කරගන්න. මුලින් මම කරන්නේ මට to do list එක හදාගන්න ඕනි දවසේ මම පාඩම් කරන්න තියෙන subject ටික පිළිවෙලට ලියාගෙන යන එක. මම තාම studies කරන හින්දා මම මේක use කරන්නේ මගේ studies වලට. ඉතින් ඔයාලා studies කරන්නේ නැතුව work කරන කෙනෙක් නම් ඔයාලට working වැඩ වලට මේක use කරන්න පුළුවන්. ඔයාලගේ අනුව මේක change කරගෙන. හැබැයි මම තාම පාඩම් කරන studies කරන කෙනෙක් හින්දා මම මේක use කරන්නේ මගේ studies වලට. ඉතින් මට to do list එක හදාගන්න ඕනි දවසේ මම පාඩම් කරන්න ඕනි subject ටික තමයි මේ විදිහට පිළිවෙලට ලියාගෙන යන්නේ. මෙතනදි මම මේ කරන්නේ මම සතියට මම පාඩම් කරන සබ්ජෙක්ට් ටික බෙදන එක. මේක මම මේ normally කියලා දෙන්නේ plan එකක් use කරන්නේ නැති කෙනෙක්ට පොඩක් මුලින් ඉඳලා මේක හදාගන්න විදිය. හැබැයි ඔයාලට දැනටමත් already plan එකක් තියෙනවා නම් සවුන්ද පාඩම් කරන්නේ මේවා, බදල් පාඩම් කරන්නේ මේවා, අඟහරුවාදා පාඩම් කරන්නේ මේවා කියලා already plan එකක් තියෙනවා නම් මේ කොටස ඔයාලට skip කරගන්න පුළුවන්. හරි, අපි දැන් සරලව හිතමුකෝ මේ තමයි මගේ සතියේ plan එක කියලා. මම දැන් plan කරන්නේ සවුන්ද දවසේ. දැන් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ සඳුදා දවස media කියන subject එකට දාලා මම කොහොමද මගේ to do list එක හදාගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට to do list එක හදාගන්න ඕනි දවසේ ඔයාලට තියෙන subject ටික හරියට ලියලා කොහොමද to do list එක හදන්නේ කියලා තමයි මෙතෙන්දි මම මේ ඔයාලට පෙන්නන්න උත්සාහ කරන්නේ. ඒත් එක මම ආදරෙන් මතක් කරනවා මගේ channel එකේ videos ගොඩක් අය බලන්න මාව subscribe කරන්න නැතුව. ඉතින් එහෙම කරන්න නැතුව මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එවි. හරි ළමයි. දැන් මම කරන්නේ Monday to do list එක plan කරන එක. මම ඒත් එක්කම කතා කරන්නම් to do list එකක් පාවිච්චි කරන එකේ තියෙන වාසි මොනවාද කියලා. to do list එකක් පාවිච්චි කරන එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඔයාගේ ඔළුවේ තියෙන ගොඩ ගැහිලා තියෙන වැඩ ටික එක කොලයක ලියාගෙන පිළිවෙලට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ෂේප් එකේ කරගෙන යන්න පුළුවන් හැකියාව මේකෙන් ලැබෙනවා. මොකද ගොඩක් කලාවට අපිට එක වැඩක් කර ඉන්නකොට තව වැඩක් ඔළුවට එන්න පුළුවන්. මම මේ වැඩෙත් ඉවර කරන්න ඕනි, මේ වැඩ ඉවර කරලා තව වැඩක් තියෙනවා මට කරන්න එහෙම. හැබැයි ඔයාට මේ වැඩේ ඉවර කරාට පස්සේ සමහරක් විට ඔයාගේ ඔළුවට ආපු වැඩ ටික අමතක වෙලා තියෙන්න පුළුවන්. හැබැයි to do list එකක් හදාගෙන තියාගත්තට පස්සේ ඔයාට අමතක වෙන්නේ නැතුව ඔයාගේ වැඩ ටික පිළිවෙලට කරලා ඔයාගේ goals වලට යන්න පුළුවන්.
දැන් මම මෙතෙන්දි කරන්නේ මගේ සෞන්ද දවසට මට පාඩම් කරන් තියෙන සබ්ජෙක්ට් ටික මම පිළිවෙලට ලියා ගන්න එක. මම ඔයාලට මේකේ පෙන්වන්න ඕනි හින්දා එක සබ්ජෙක්ට් එකක් විතරයි යූස් කරන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ සබ්ජෙක්ට් එකේ මට කරගන්න ඕන වැඩ ටික. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මීඩියා සබ්ජෙක්ට් එක ගත්තොත් මට ඒකේ MCQ කරන්න තියෙනවා, පාස් පේපර්ස් කරන්න තියෙනවා, අලුත් පාඩම් කරලා ඉවර කරන්න තියෙනවා, කලින් පාඩම් කරලා ඉවර කරපු පාඩම රිවයිස් කරන්න තියෙනවා, ඒකෙන් පාස් පේපර්ස් ක්වෙස්චන් කරන්න තියෙනවා. ඒ විදිහට අපිට සෞන්ද දවසේ නැත්තම් ඔයා ටු ඩු ලිස්ට් එක හදන දවසට අවශ්‍ය සබ්ජෙක්ට් ටික ලියාගෙන ඒ සබ්ජෙක්ට් ටික වඩ කරලා ඉවර කරන්න ඕනි වැඩ ටික මේ විදිහට පොඩියට ටාස්ක් විදිහට ලියා ගන්න. හැබැයි ළමයි ඇත්තටම කතා කරොත් එක දවසක එක සබ්ජෙක්ට් එකක් විතරක් පාඩම් කරනවා කියන එක මම හිතන්නේ තාත්විකයි කියලා. මොකද අපි එකම සබ්ජෙක්ට් එක උදේ ඉඳලා රැය වෙනකම් පාඩම් කරගෙන යනකොට අපිටම එපා වෙනවා, කම්මැලි වෙනවා, දැන් මේක ඇති කියලා හිතෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට තියෙන්න ඕනි මල්ටි වැඩක්. ඒ කියන්නේ වෙනස් වැඩක්. ඒ හින්දා මම අද කියලා දාලා තව පොඩි වැඩ ටිකකුත් එහා පැත්තෙන් ලියා ගන්නවා. මේ වැඩ කරන අතරතුරදී මට කම්මැලි හිතුනොත් මේ සබ්ජෙක්ට් එක දැන් ඇති එපා වෙලා වගේ හිතුනොත් ඊට පස්සේ එන්න ඒ වගේ වෙලාවට කරන්න මම වෙනම වැඩ ටිකකුත් මේ එහා පැත්තෙන් ලියා ගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලා O-level කරන කෙනෙක් නම් A-level කරන කෙනෙක් නම් ඔයා කරන සබ්ජෙක්ට් එක නැත්නම් ඔයා දවසේ පාඩම් කරන් දාගෙන තියෙන සබ්ජෙක්ට් එකට අමතරව අද කියලා දාගෙන තව පුංචි වැඩ ටිකක් දාගන්න. එතකොට අර මේන් සබ්ජෙක්ට් එක පාඩම් කරන අතරතුර කම්මැලි වෙන වෙලාවට ඔයාට පුළුවන් පොඩ කර අද කියන කොටසෙන් එකක් අරගෙන කරන්න. ඊට පස්සේ කම්මැලිකම නැති වුණාට පස්සේ ආපහු ඔයාගේ මේන් සබ්ජෙක්ට් එකට මාරු වෙන්න පුළුවන්. මම මේ විදිහට අද කියලා දාලා මගේ ජපනීස් ලැන්ග්වේජ් එකේ වැඩ ටිකක් මේ පැත්තෙන් දාගන්නවා. මට මීඩියා සබ්ජෙක්ට් එක පාඩම් කරගෙන යද්දි කම්මැලි හිතුනොත් කරන්න කියලා. මම හිතනම් මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩක් පැහැදිලිව පේනවා ඇති සහ මම කියන දේ ගොඩක් පැහැදිලිව තේරෙනවා ඇති කියලා. ඔයාලට හොඳටම පේනවා මගේ මේ සබ්ජෙක්ට් එකේ කරගන්න ඕනි වැඩ ටික මම මේ විදිහට වෙනම ලියලා තියෙනවා. ඊට අමතරව අද කියලා දාලා පොඩි වැඩ ටිකකුත් ලියලා තියෙනවා. ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට කරන්න තියෙන්නේ හයිලයිට් එකක් අරගෙන මේ මේන් සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ අපේ එදා දවසේ පාඩම් කරන් තියෙන ප්‍රධාන සබ්ජෙක්ට් එකේ වැදගත්ම පොයින්ට් කීපයක් හයිලයිට් කරගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට එක සබ්ජෙක්ට් එකක් අරන් ඒකේ MCQ, පාස් පේපර්ස්, අලුත් පාඩමක් පාඩම් කරන් තියෙන ওই විදිහට වැඩ ටිකක් ලියා ගන්නවානේ. මේ වැඩ ටිකේ වැදගත්ම වැඩ දෙකක් හෝ තුනක් ඔයාලට පුළුවන් මේ විදිහට හයිලයිට් කරගන්න. ඊට අමතරව මේ අද කියලා ලියාගත්ත කොටසෙනුත් වැඩක් හෝ දෙකක් ඔයාලට වැදගත්ම කියලා හිතන ටිකක් හයිලයිට් කරගන්න. ඒ කියන්නේ කරලා ඉවර කරගන්න ඕනි අත්‍යවශ්‍යම ටික තමයි මෙතෙන්දී හයිලයිට් කරන්නේ. ඔන්න ළමයි දැන් තමයි අපි හරියටම ටු ඩු ලිස්ට් එක හදන්නේ. මෙච්චර වෙලා අපි කරේ ටු ඩු ලිස්ට් එකට අවශ්‍ය ප්‍රවේශය හදාගත්ත එක. ඒ කියන්නේ ටු ඩු ලිස්ට් එකක් හදන්න කලින් අපිට තියෙන්න ඕනේ අර මේන් ස්ටෙප්ස් ටික හදාගත්ත එක තමයි මෙතනදී කරේ. දැන් තමයි අපි හරියටම ටු ඩු ලිස්ට් එකක් හදන්න යන්නේ. ටික මම ආදරේ මතක් කරන ළමයි ඔයාලගේ කමෙන්ට්ස් පහලින් දාගෙන යන්න. මොකද ඒව ගොඩක් උදව් වෙයි මගේ ඊළඟ වීඩියෝස් ඔයාලට දාන්න මාව මොටිවේට් වෙන්න. ඉතින් ඒ හින්දා ඔයාලගේ කමෙන්ට් එකත් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ බැලුවා කියලා මට දැනගන්න ලයික් කරගෙන යන්න. දැන් ළමයි ඔයාලා ගොඩක් දන්නවා ටු ඩු ලිස්ට් හදනවා කියලා. ගොඩක් අය කරන්නේ වැඩ 10ක් 15ක් එක දිගට ලියාගෙන යනවා කොලයක් අරගෙන. මේ වැඩ ටික කරන්න පුළුවන්ද කරන්න බැරිද කිසිම දෙයක් හිතන්නේ නැහැ, බලන්නේ නැහැ. නිකම්ම වැඩ 10ක් 20ක් විතර ලියාගෙන යන එක. ඇත්තට මේක කරන්න හොඳ වැඩක් නෙමෙයි. මොකද අපි වැඩ 10ක් 15ක් ලියාගත්තා කියලා ඒක එක දවසින් කරන්න පුළුවන් කියන දේ මම නම් හිතන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තටම අඩුම අපි දාගන්න ඕනි වැඩ 5ක් වගේ තමයි දවසකට.
ළමයි ඒ විදිහට වැඩ 10ක් 15ක් විතර දාගෙන ගිහින් මේකෙන් 5ක් 3ක් විතර කරලා ඉතුරු ටික කරගන්න බැරි වුණාට පස්සේ දවසේ අන්තිමේට අපිට වෙන්නේ අපි නෙගටිව් වෙන එක. මොකද අර ලියාගත්ත to do list එකෙන් භාගයක්ම කරගන්න බැරි වෙලා. එතකොට අපි normally නෙගටිව් වෙනවා. ඊළඟ දවසේ ස්ටඩි කරන්න හිතෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි නෙගටිව් වෙන්නේ නැති වෙන්න අපි ඊළඟ දවසෙත් වැඩ කරන්න පුළුවන් වෙන්න පොසිටිව් මයින්ඩ් එකක් හදාගන්න නම් අපි to do list එකට දාන වැඩ ප්‍රමාණය අඩු කරගන්න ඕනි. නමුත් ඒ දාන පුංචි වැඩ ප්‍රමාණය ඇතුළේ ඔයාලට අත්‍යවශ්‍ය වැඩ ටික අනිවාර්යෙන් දාගන්න ඕනේ. ඔයාලට මේ විදිහට ප්‍රධාන වැඩ 4ක් වගේ දාලා එක්ස්ට්‍රා ඔයාලට තව වැඩක් දාගන්න පුළුවන්. හරි. මේ වැඩ 4 කරලා ඉවර වෙලා මට ටයිම් තිබ්බොත් මේ වැඩත් කරනවා. හැබැයි එහෙමයි කියලා දිගට to do list එකේ අංක දාගෙන වැඩ දාගෙන යන්න එපා. ඒක කිසිම තාත්වික බවක් නැහැ මම දකින විදිහට. මේ to do list එක ලියද්දි ළමයි මම පාවිච්චි කරලා තියෙන අපි අර highlight කරානේ උඩ steps පළවෙනි step එකේදී අන්න ඒ highlight කරපු ටික තමයි මුලින්ම ලිව්වේ. ඊට පස්සේ තමයි මම අර extra තියෙන ඒවායින් පොඩි කීපයක් මෙතන ලිව්වේ. මට main task එක වෙන්නේ අර highlight කරපු ටික අද දවස් ඇතුළත ඉවර කරගන්න එක. ඉතින් ඔයාලා උඩ step එකේදී අපි highlight කරපු වැඩ ටික තමයි මුලින්ම ලියන්න ඕනේ. ඔයාගේ වැඩවල තියෙන වැදගත්කමේ පිළිවෙල අනුව තමයි ඔයාලා පහළට ලියාගෙන යන්න ඕනේ. මේ මම ලියලා තියෙන විදිහට. දැන් ළමයි මේ වීඩියෝ එකේ මම පෙන්නනවා වගේ මම මේන් වැඩ 4ක් ලියාගෙන තියෙනවා to do list එකේ යටතේ. ඊට අමතරව මෙතනින් පුංචි තරුවක් හරි පහේ ඉලක්කම හරි ඊට පස්සේ තියෙන නම්බර් එක හරි දාලා ඔයාලා තව එක්ස්ට්‍රා වැඩක් දාගන්න. මේ එක්ස්ට්‍රා වැඩක් කියලා අපි දාන්නේ අර උඩ අපේ පළවෙනි ස්ටෙප් එකේදී අපි ලියාගත්ත වැඩක්ම තමයි. ඒ කියන්නේ highlight කරේ නැති අර normal ලියාගත්ත කොටස. මේකෙදි වෙන්නේ මේ මේන් වැඩ 4 කළා ඉවර වෙලා මට තව වෙලාව තිබුණොත් මට තව පාඩම් කරන්න පුළුවන් හරි තව මට ටිකක් වෙලා වැඩ කරන්න පුළුවන් වගේ හිතුණොත් මම මේ තරුවක් දාලා වෙනම ලියාගෙන තියෙන වැඩෙත් කරනවා. හැබැයි ඒක කරගන්න බැරි වුණා කියලා ඔයාලා නෙගටිව් වෙන්න එපා දවස් අවසානයේ. මොකද අපි මේන් වැඩ ටික කරලානේ තියෙන්නේ. මේ තරුව දාලා ලියාගන්න වැඩේ කරගන්න බැරි වුණා කියලා ඔයා පහළ මට්ටමකට වැටෙන්නේවත් ඔයාගේ ස්ටඩීස් වැඩක් නැති වෙන්නේවත් නැහැ. මොකද ඔයා මේන් වැඩ ටික කරලා මේ එක්ස්ට්‍රා දාගත්ත වැඩක් මේක වෙලාව තිබුණොත් කරන්න විතරයි මේක ඔයා ලියාගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයාලට ගොඩක් පැහැදිලිව මේ දේ මම කියලා දෙනවා ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. එහෙම අඩුපාඩුකම් තිබ්බොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මම කලින් මතක් කරා වගේ ඒවා ගොඩක් උදව් වෙයි ඊළඟට මම ගේන වීඩියෝස් වලට සහ ඊළඟට වීඩියෝ එකක් ෂූට් කරන්න මාව මොටිවේට් වෙන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. කමෙන්ට් කරේ නැතත් අනිවාර්යෙන් වීඩියෝ එක බැලුවා කියලා දැනගන්න. කලින් කිව්වත් වගේ ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මොකද මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ ඉස්සරහට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ස්ටඩි ව්ලොග්ස්, ස්ටඩි ටිප්ස් වගේ දේවල්. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔහා මේ සේරම වැඩ ටික පිළිවෙලට කරගෙන ඇවිල්ලා දවසේ අවසානයේ කරපු වැඩ ටික මේ විදිහට මාක් කරගන්න එක පොඩි ටික් එකක් දාලා මාක් කරගන්න එක. මේ තරුවක් දාලා ලියාගත්ත එක්ස්ට්‍රා වැඩේ කරත් ප්‍රශ්නයක් නැහැ. කරගන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ මේන් වැඩ ටික අපි කරගන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ විදිහට ඔයාලට පුළුවන් දවස් අවසානයේ ටික් එකක් දාලා ඔයාලට කරගන්න බැරි වුණ දේවල් මාක් කරන්න. ඒත් ඒක මම මෙතෙන්දි ආදරෙන් මතක් කරනවා. ගොඩක් අය හිතනවා මේ විදිහට to do list කරලා කරන්න බැරි වුණොත් වැඩ ඔයා අසාර්ථකයි කියලා. ඇත්තටම එහෙම නෑ ළමයි. මොකද අපි මහන්සි වෙන පුංචි විනාඩි 10ක් මහන්සි වෙන අපේ ෆියුචර් ගෝල් එක වෙන. ඉතින් ඒ හින්දා ඔයා දවසට පාඩම් කරන්නේ පැය භාගෙද විනාඩි 10ද ඒ දේත් ඔයාට උදව් වෙනවා ඔයාගේ අනාගතේ
දවසක ඔයාගේ ජීවිතය දිනන්න. ඉතින් ඒ හින්දා ඔයාට දවස් ගානේ ප්‍රොඩක්ටිව් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැමදාම ප්‍රොඩක්ටිව් වෙන්න බැරි වෙන්න පුළුවන්. මේ වීඩියෝස් දැම්මට ඔයාලත් එක්ක හැමදාම මමත් ප්‍රොඩක්ටිව් වෙන්නේ නැහැ. ගොඩක් දුරට දවස් 4ක් 5ක් පාඩම් කරනවා. සමහරක් වෙලාවට එක දවසක් එන්න පුළුවන් ඔළුවේ කැක්කුම් ඒ වගේ දේවල් වලට බ්‍රේක්ස් ගන්න. ඉතින් ඒ හින්දා අපි හැමෝම 100%ක් සාර්ථක නැහැ සහ 100%ක් හරි මිනිස්සු නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔයාලා එක දවසක් වැඩ කරන්න බැරි වුණා, එක දවසක් අඩුවෙන් පාඩම් කරා කියලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාලා නිකන් ඩවුන් වෙන්න එපා. මොකද ඔයා පාඩම් කරන්නේ විනාඩි 10ද, පොතක් පෙරලලා බලන්නේ විනාඩි 10ද. ඒකත් ඔයාගේ ෆියුචර් එකට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ඒ විනාඩි 10 ඇතුළත බලන ප්‍රශ්නයක්, ඒ විනාඩි 10 ඇතුළත බලන තියරි එකකින් ඔයාලට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයාගේ එක්සෑම් එකට. ඉතින් ඒ විනාඩි 10 පුංචි කියලා ඒ විනාඩි 10 අපරාධ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් මේ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝගෙම මම සමුගන්නවා. ගිහින් එනම් හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එනම් බයි බයි.